බුදුන් කිව්වේ කුමක්ද? අද දවස් විතරයි ජීවිතය. ගිය ආත්මේ වැඩක් නැහැ. ඉස්සරහත් මේ වැඩක්ම නැහැ. දැන් සතුටින් කාලා බීලා hina වෙලා දුක් වෙන්නේ නැතුව ඉන්නවා. ඒ තමයි නිවන. ඉතින් ඇත්තට මේක තමයි නිවන. ඊට වඩා නිවනක් නැහැ. ඊට වඩා නිවනක් තිබ්බොත් මටත් කියන්න. ඒක තමයි නිවන. ඒක තමයි නිබ්බාන. ඒකේ උච්චමයටපත් වුණාම එයාගේ මොහොත එයාගේ ජීවිතයෙන් එයා තෘප්තිමත්. දැන් ඕගොල්ලෝගේ ජීවිතේ ඕගොල්ලෝ තෘප්තිමත් නැහනේ. ඇයි ඔයගොල්ලෝ තෘප්තිමත් නැත්තේ? ප්‍රශ්න තියෙනවා. ඇයි ප්‍රශ්න තියෙන්නේ? අතීතයට සිත ගිහිල්ලා එල්ලෙනවා. අනාගතයට ගිහිල්ලා එල්ලෙනවා. ඔය දෙකම අතහැරලා වර්තමානයේ හිටියනම් ප්‍රශ්න නැහැ. දැන් අපිට ප්‍රශ්න නැහැනේ. ඇයි? මැද ඉන්නේ. මොහොත සතුටින් හිටියා. මොහොත අල්ලගත්තේ නැහැ. අතහැරලා දැම්මා. ඊයේ වෙච්ච අතහැරියා. හෙට වෙන්න තියෙනවා කොහොමත් වැඩක් නැහැ. අතහැරලා දැම්මා. අද දවස සිහියෙන් සතුටින් ජීවත් වුණා. ඕක තමයි බුදුන් දෙසූ පාර. අපි ඕක තේරුම් ගත්තා නම් අපි